වෙල්කම් කියලා පිළිගන්නවා වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 2023 24 O level maths paper එකේ දෙවෙනි paper එකේ B part එකේ හබු 10 වෙනි රචනා ගාන. මේ රචනා ගාන අහලා තියෙන්නේ පරිමාව ලඝු ගණක කියන පාඩම් දෙක එකට එකතු කරලා මේ වීඩියෝ එකෙන් බලමු මේ ගාන හදන්නේ කොහොමද, ඒ වගේම කොටස් වල ලකුණු වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ ගාන හදන්න දත්ත දෙකක් වැදගත් වෙනවා. පළවෙනි දත්තේ තමයි මෙතෙන්දී අර්ධ ගෝලයක් ගැන කියලා දෙනවා ගානේ. එහෙනම් අර R වූ ගෝලයක පරිමාව 3න් 4යි 5R ගණය කියලා ගන්නවා. ඊළඟට මෙතන කියනවා ඍජු වෘත්තක හේතුවක පරිමාවක් සම්බන්ධ කරලා තියෙනවා. එතෙන්දී පතුලේ ආරය r ද උස h උද ඍජු වෘත්තක හේතුවක පරිමාව 3න් 5r වර්ගයේ h වෙනවා. මේ දත්ත දෙක පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එක පටන් ගන්න තැන දීලා තියෙනවා. ඒ හින්දා පරිමාවල් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගානට යමු. ගාන මේ පාර්ට් එකේ කියනවා ලෝහයෙන් තනු ආරය r සෙන්ටිමීටර් වූ ඝන අර්ධ ගෝලයක් උණු කර පතුලේ ආරය අර්ධ ගෝලයෙන් 4න් එකක් සහ උස එච්චු ඝන අර්ධ වෘත්තාකාර කේතු 56ක් සාදන ලදී. ගානේ අර්ධ ගෝලයක් තියෙනවා. එතනින් ඍජු වෘත්ත කේතු 56ක් හදනවා. මෙතෙන් දීලා තියෙනවා ලෝහ අපතේ යන්නේ නැහැ කියලා. කියන සම්පූර්ණ ඔක්කොම පරිමාණ පාවිච්චි වෙනවා කියලා තමයි ගන්න තියෙන්නේ. ගානේ කියන්නේ ලෝහ අපතේ නොයන්නේ යයි සලකා. ගානේ කියන්නේ අර්ධ ගෝලයේ ආරය සහ කේතුවේ උස අතර සම්බන්ධය r සමානයි 4න් 7යි h ලැබෙන බව මගින් ලැබෙන බව පෙන්වන්න. r සමානයි 4න් 7යි h බව. එහෙනම් ගානේදි කරන්න ඕනේ අර්ධ ගෝලීය පරිමාව සමාන කරන්න ඕනේ ඍජු වෘත්තක හේතු 56ක පරිමාවට. ඉන්නේ තර්කය තේරුණා කියලා මම හිතනවා. ගාන දීලා තියෙනවා ගෝලයක පරිමාව 3න් 4යි 5r ගණය. මෙතන තියෙන අර්ධ ගෝලයක්. එහෙනම් මේක එක දෙකෙන් බෙදෙන්න ඕනේ. ගාන දීලා තියෙනවා අරය r උස h ඍජු වෘත්තක හේතුවක පරිමාව වෙන්නේ මෙච්චරයි. මෙතන අරය වෙන්නේ r බෙදීම 4. 3න් 5r බෙදීම 4 වර්ගය ගුණ කිරීම h ගුණ කිරීම 56. එහෙනම් මේක තව ටිකක් ප්‍රසාරණය කරගමු. මෙන්න මේ r වර්ගය භාගයේ ගුණ කිරීම 3න් 4යි 5r ඝනය 3න් 5r වර්ග 16 h 56. මේක සුළු කරගමු දැන්. 5ට 5 සුළු කර හැකි. r වර්ගයට r වර්ගයක් අයින් වුණා. මෙතන r ඉතුරු වෙනවා. 3ට 3 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි 56ට 8 ඒවා 7යි 16ට 8 ඒවා 2යි. මෙතන 2 ඉතුරු වුණා. මෙතන r එකක් ඉතුරු වුණා. මෙතන 2යි h ඉතුරු වුණා. මෙතන 7. එහෙනම් 2යි r සමානයි 7යි h යට 2. r ට අගයක් ගන්න තියෙන්නේ. r සමානයි මේ දෙක පල්ලෙහාට යද්දි 7යි h යට 4 වෙනවා. එහෙනම් 4න් 7යි h කියලා අවසාන උත්තරය ලැබුණා. එහෙනම් මම හිතනවා මේ හදපු විදිය පැහැදිලි ඇති කියලා. ඊළඟට බලමු ගානේ ලකුණු වෙන් වෙලා තියෙන විදිය. මෙන්න මේ හේතුවේ පරිමාවට එක ලකුණයි. ඊළඟට අර්ධ ගෝලීය පරිමාව ලියා ගන්නවට එක ලකුණයි. ඊළඟට මෙන්න මේ කොටසට තවත් එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට ගාන කියනවා හේතුවේ උස සෙන්ටිමීටර් 8යි නම් අර්ධ ගෝල පරිමාව සොයන්න. එතෙන් දීලා තියෙනවා 5 වෙලාගේ 7න් 22යි කියලා ගන්න කියලා. අර්ධ ගෝල පරිමාව ගෝලයක නම් 3න් 4යි 5r ගණය. මෙතෙන්දි ගානේ අපි හදාගත්තා. ඒක දෙකෙන් බෙදෙනවා කියලා. මේකට 5 වෙලාගේ ආදේශ කරගෙන එක පේලියක් සුළු කරගමු. 2න් 1 3න් 4 5 කියන්නේ 22 බෙදීම 7යි කියලා ගන්න කියනවා. r ඝනය. මෙතන h දීලා තිබ්බා හේතුවේ උස සෙන්ටිමීටර් 8යි කියලා. 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. වෙන සුළු කිරීමක් සිද්ධ වෙන්නේ නැහනේ. කලින් ගානේ r වල අගය හොයාගත්තා 4න් 7යි h කියලා. h ලගේ සෙන්ටිමීටර් 8යි නම් මේ r හොයාගන්න පුළුවන්. 7 ගුණ කිරීම 8 බෙදීම 4. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. 4ක් 2 r සමාන වෙනවා 14යි සෙන්ටිමීටර් වලට. දැන් මේ සෙන්ටිමීටර් 14 අගය මේකට ආදේශ කරමු. මෙතන උඩ 2 ගුණ කිරීම 22 r වල තුන්වෙනි බලය කියන්නේ 14 තුන්වෙනි බලය 3 ගුණ කිරීම 7. ඒක ලියා ගන්න පුළුවන් 2 ගුණ කිරීම 22 ගුණ කිරීම මේ 14
තුන්වෙනි බලය කියන එක 14ක් පිටට ගමු. ඒක කරන්න යට 20ක් හදනවා. ඒක එතකොට සුළු කරන්න පුළුවන් 7ෙන්. 14 වර්ගය යට 21යි. 14ට 7 ඒවා 2යි 21ට 3යි. දැන් මේක සුළු කරගමු. 14 වර්ගය 4ක් අතර 16යි එකක් ඉතුරුයි 56යි. මෙතන 4යි 196ක් එනවා. 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 196 යට 3. මෙතන 2 44යි 88යි. 88 ගුණ කිරීම 196 බෙදීම 3. මේක සාමාන්‍ය විදිහටම ගුණ කරගමු. ආය ලඝු ගණක අවශ්‍ය නැහැ. 196 88න් ගුණ කරමු. 8 වරක්යි 48යි 4ක් ඉතුරුයි 72යි 6යි 7ක් ඉතුරුයි 8 වරක් 8යි 7යි 15යි. ඊළඟට ආයෙමත් 8න් ගුණ වෙන නිසා මේ උත්තරෙමයි එන්නේ 1568යි. 8යි 8යි 14යි එකක් ඉතුරුයි 5යි 11යි 12යි 2යි එකක් ඉතුරුයි 7යි 17248 බෙදීම යට 17248 යට 3. 17248 3ෙන් බෙදමු. මෙතන 5යි 15යි 2යි මේ දෙක පල්ලෙහාට ගමු. 22ට 3 ඒවා 7යි 7 වරක් 3 21යි 14ට 3 ඒවා 4යි 4 වරක් 3 12යි 28ට 3 ඒවා 9යි 9 වරක් 3 27යි එකක් ඉතුරු. එහෙනම් ලියන්න පුළුවන් 3යි 5749යි තව ඉතුරු වෙනවා එකක්. මේ උත්තරේ පරිමාවක් එන්නේ ඝන සෙන්ටිමීටර් වලින්. එහෙනම් අවසන් උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට මෙන්න මේ විදිහට තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දශම වලින් තියන්න පුළුවන්. එහෙම කරනවා නම් මේක තව බෙදන්න. මෙතන එකක් ඉතුරු වෙනවා 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි ආයෙත් එකක් ඉතුරු. ඒ කියන්නේ 10ට 3යි. නම් 5749.3 විදිහට තමයි දිගටම එන්නේ. මේක සාමාවර්ත වෙනවා 3. එහෙනම් මෙතන සාමාවර්ත ලකුණ දාලා 5749.3යි සාමාවර්ත ලකුණ දාලා ඝන සෙන්ටිමීටර් වලින් පරිමාව තියන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම ගන්න උත්තරේ හරි. ගානේ ලකුණු වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ සුළු කිරීම දක්වා එනවට එක ලකුණයි. අවසන් උත්තරයට එක ලකුණක් විදිහට ලකුණු දෙකක් එතෙන්න දීලා තියෙනවා. එහෙනම් ওই විදිහට ගානේ A කොටස හැදුවා. ගානේ A කොටසට සම්පූර්ණ ලකුණු 5ක් වෙන් වෙලා තියෙනවා. දැන් යන් ගානේ B පාර්ට් එකට. ගානේ B පාර්ට් එකේ මෙන්න P වලට මෙන්න මේ ප්‍රකාශනය දීලා තියෙනවා. ලඝු ගණක වගු භාවිතයෙන් P වල අගය පළමු දශම ස්ථානයට හොයන්න කියනවා. මුලින්ම මේක දර්ශකාකාරයට හදාගමු. P සමානයි 25.26 වර්ගමූලය කියන්නේ 25.26 භාගවෙනි බලය. එතන 0.78යි. එතන 2.47 ඒ විදිහටම. ඊළඟට දෙපැත්තම ලඝු ගණක අගය ගමු. ලඝු ගණක ගුණිතයක් එකතුවක් විදිහට ලියා ගන්න පුළුවන් නීතියයි බෙදීමක් අඩු කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන් නීතියයි ඒ වගේම බලයක් ඒක ඉස්සරහට ගන්න පුළුවන් නීතියයි කියන නීති තුනම පාවිච්චි වෙනවා. log p සමානයි මෙතන 10 පාදයට ගන්න log 25.26 භාගවෙනි බලය ඒකට එකතු වෙනවා ගුණිතය නිසා log 0.78 එතනින් බෙදීමක් නිසා අඩු වෙනවා log 2.47 මේක තව පේලියක් පල්ලෙහාට ගමු. මේ භාගවෙනි බලය ඉස්සරහට එනවා. භාගය log 25.26 මෙතන log 0.78 ඍණ log 2.47 ලඝු ගණක ගැන බලන විදිහ මම කියලා දීලා තියෙනවා. ඒ නිසා මෙතෙන්දි කෙලින්ම ලඝු ගණක ගැන මම ආයෙ බලන විදිහ කියලා දෙන්න ආදේශ කරනවා. මෙතන 25.26 ලඝු ගණක ගන්නේ 1.4.2.4 එකට එකතු වෙනවා 0.78යි කියන්නේ වියුති 1.89යි 2.1 ඉතින් අඩු වෙනවා 2.47 ලඝු ගණකය 0.39යි 2.7 ලඝු ගණක අගයන් ගන්න විදිහ ගැන අවබෝධයක් නැත්නම් ඒකට වෙනම මම පාඩම් ටිකක් කරලා තියෙනවා ලඝු ගණක වලට 10 වසරේ ටිකයි 11 වසරේ ටිකයි ඔයාලට පුළුවන් ඒක බලලා ලඝු ගණක බලන විදිහ තේරුම් ගන්න. ඇත්තටම මේ ගානේ හැම සුළු කිරීමකටම 10 වසරේ පාඩම් 2යි 11 වසරේ පාඩම් 2යි අත්‍යවශ්‍යයි. දැන් මෙන්න මේ අගේ බෙදන්න වෙනවා 1.4.24 දෙකෙන්. 1.4.24 දෙකෙන් බෙදමු. 2යි 1යි 0යි 14ට 7යි 0යි 0.7යි 0.1යි 2 එකට එකතු වෙනවා වියුති 1.89යි 2යි 1ක් අඩු වෙන 0.39යි 2යි 7ක් මේ වියුති සුළු කිරීම තියෙන්නේ 11 වසරේ පාඩමේ
මේ විදිහට ලක්ගුණකයක් භාග සංඛ්‍යාවකින් ගුණ කරලා සුළු කරගන්න විදිහක් තියෙන 11 වසරේ. ඊළඟ පේලියන ලක්ගුණක එකතු කිරීම අඩු කිරීම තියෙන්නේ 11 වසර පාඩමේ. මුලින්ම 0.7.1.2කින් මෙන්න මෙයාගේ අඩු කරලා එමු. 12න් 7ක් 5යි 10න් 2ක් අඩුනම 8යි මේ පැත්තෙන් එකක් ගන්න නම් 10න් 9ක් අඩුනම 0යි 6න් 3ක් 3යි 0.3.8යි 5ක් කියලා එනවා. ඒකට එකතු වෙන්න ඕනේ ව්‍යුති 1.8යි 9යි 2යි 1ක්. මේ ව්‍යුතියගේ උඩින් ලියාගමු ව්‍යුති 1.8යි 9යි 2යි 1න් එකට එකතු කරන්න කියනවා 0.3යි 0.8යි 5ක්. 1යි 5යි 6යි 8යි 2යි 10යි 0.1ක් ඉතුරුයි 9ට එකක් එකතු වුණාම 10යි 6ත් එකක් ඉතුරුයි 8යි 3යි 11යි 1යි 12යි 2යි එකක් ඉතුරුයි. මෙතන ධන එකක් තියෙනවා ධන එකයි ව්‍යුති කියන්නේ ඍණාගයක් ධන එකයි ඍණ එකයි සුළු වෙනවා එහෙනම් බිඳුව අගය ලැබෙනවා 0.2.0.6 විදියට log p අගය ලැබෙනවා. දැන් p අගය හොයාගන්න කරන්න තියෙන්නේ ඇන්ටිලොග් ගන්න එක. p සමානයි ඇන්ටිලොග් 0.2.0.6යි. ඇන්ටිලොග් අගය ගන්න විදිය 10 වසරේ ලක්ගුණක පාඩම් දෙකේදී මම කියලා දීලා තියෙනවා. මෙතන ඇන්ටිලොග් අගය ගන්න කොටසේ පූර්ණාංශයේ තියෙන බිඳුව ඒකට එකක් එකතු වුනහම අදාළ සංඛ්‍යාවේ පූර්ණ ඉලක්කම් එකක් තියෙන්න ඕනේ. සංඛ්‍යාත්මක අගය ලැබෙනවා 1යි 5යි 8යි 7ක් විදිහට. මෙතන අහන්නේ ආසන්න පළමු දශම ස්ථානයට අහන්නේ. එතෙන්දී මෙන්න මේ 8 5ට වඩා වැඩි එහෙනම් මේ පැත්තට එකක් එකතු වෙනවා. 1.6 විදිහට p වල අගය ලැබෙනවා. එහෙනම් මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. මෙතෙන්දි මේ ලඝු ගණක සුළු කිරීම මාර වැදගත් කියලා ඔයාලට තේරෙනවා. ඒක නිසා 10 වසරේ පාඩම් දෙකයි 11 වසරේ පාඩම් දෙකයි අනිවාර්යයෙන්ම බලලා තමයි මේ පරිමාවට අදාළ ගානේ සුළු කිරීම කරන්න වෙන්නේ. දැන් බලමු ගානට ලකුණු දීලා තියෙන විදිය. මෙන්න මේ දක්වා එක ලකුණක් දීලා තියෙනවා ලියා ගන්නවට ලඝු ගණක අගයන්. මෙන්න මේ කොටසට ලකුණු 2යි ඊළඟට දශම 2.0.6 ගන්නවට එක ලකුණයි අවසානයේට p වලගේ පළමු දශම ස්ථානයට ගන්නවට එක ලකුණයි විදියට ලකුණු 5ක් දීලා තියෙනවා ගාන b කොටසට. එහෙනම් මම හිතනවා මේ සාකච්ඡා කරපු ගාන ඔයාලට පැහැදිලි ඇති කියලා. මොනවා හරි අපැහැදිලි දැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේවට උත්තර දෙන්නම්. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු.